ආයිබෝවන් හැමෝටම ගෙදර ඉඳන්ම අතින් සතියක්වත් වේදම් නොකර කිසිම අවධානයක් නැතුව පොඩි අමතර ආදායමක් හොයාගන්න ක්‍රමයක් ගැන නේද අපි හැමෝම වගේ ඊතන්නේ. අන්න ඒ වගේ විශේෂ අවස්ථාවක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. බලමු මේක මොන වගේ දෙයක්ද කියලා. හිතන්නකෝ වෙන රැකියාවකට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න ගමන් තියෙන පොඩි විවේකයෙන් හරි ප්‍රයෝජනයක් අරගෙන අමතර ආදායමක් හොයාගන්න පුරුනොන්නම් කොච්චර හොඳද නේද? ඇත්තටම මේක ගොඩක් දෙනෙක් හිතේ තියෙන දෙයක්. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට එන ලොකුම ප්‍රශ්නයක් තියෙනව නේද? ඒ තමයි අලුතෙන් මොකක් හරි පටන් ගන්න ඕන කරන මුදල. අතේ සල්ලි නැති එක. ඉතින් හිතන්න කිසිම මූලික වියදමක් දරන්නේ නැතුවම ඒ වගේ දෙයක් කරන්න අවස්ථාවක් ලැබෙනවන ඒක කොයිතරම් දෙයක්ද? හරි. එහෙනම් අපි බලමු මේ කියන අවතර ආදායම කිසිම අවදානමක් නැතුව හොයාගන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියලා. සාමාන්‍යයෙන් වෙන්නේ තමන්ගේම කියලා දෙයක් පටන් ගන්න යනකොට ලොකුම බාධකේ වෙන්නේ මුදල්. ඒ කියන්නේ යම්කිසි අවදානමක් ගන්නම වෙනම. හැබැයි අපි මේ කතා කරන අවස්ථාවලදී තියෙන ලොකුම විශේෂත්වය තමයි අර ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ මූල්‍යමය බාධකය සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන එක. හරි එහෙනම් මොකද්ද මේ කිසිම වියදමක් කිසිම අවදානමක් නැති විසඳුම? මේක තමයි ෆාමසි වලට අවශ්‍ය කරන කඩදාසි කවර තමන්ගේම ගෙදර ඉඳගෙන හදන එක. තව ටිකක් සරලවම කිව්වොත් මේක ස්වයං රැකියාව අවස්ථාවක්. වැඩේ තියෙන්නේ ගෙදර ඉඳන් ෆාමසි කවර හදන එක. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේකට අවශ්‍ය වෙන හැමදේම, ඒ කියන්නේ අමුද්‍රව්‍ය, පුහුණුව ඔක්කොම ඒ ආයතනෙම දෙන එක. ඉතින් කරන්න තියෙන්නේ මොකද්ද? හරිම ලේසි. ඒගොල්ලෝ දෙන කඩදාසි ටික ඒගොල්ලෝ කියන ප්‍රමිතියටයි මිනුම් වලටයි හරියටම හදලා, ඒ කියන්නේ අලවල කවරයක් හදලා ආපහු බාර දෙන එක විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. හරි. දැන් අපි බලමු මේ වැඩේට සම්බන්ධ වෙන කෙනෙක්ට ආයතනයේ පැත්තෙන් මොන වගේ පහසුකම්ද ලැබෙන්නේ කියලා. මෙතන තියෙන ලොකුම වාසි තුනක් ගැන කතා කරමු. පළවෙනි එක, කිසිම පළපුරුද්දක් ඕන වෙන්නේ නැහැ. මොකද වැඩේ කරන විදිය ඒගොල්ලොම නොමිලේ උගන්වනවා. දෙවෙනි එක, වැඩේට ඕන කරන හැමදේම කඩදාසි, ගම් ඔය ඔක්කොම ගෙදරකම ගෙනත් දෙනවා. තුන්වෙනි සහ වැදගත්ම එක, Tamanට ඕනම වෙලාවක Tamanට පහසු විදිහට මේ වැඩේ කරන්න සම්පූර්ණ නිදහස ලැබෙනවා. හරි. දැන් එමු හැමෝම දැනගන්නේ කැමැතිම දෙයට. ඒ කියන්නේ මේකෙන් කොහොමද ආදායමක් ලැබෙන්නේ සහ ගෙවීම් කරන ක්‍රමය මොකක්ද කියන එකට. මෙතන තියෙන හොඳම දේ තමයි ආදායම සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ Tamanගේ මහන්සිය මත විතරක්ම වීම. ඒ කියන්නේ වැඩිපුර කව හැදුවොත් ආදායම වැඩි. හරිම සරලයි. සම්පූර්ණ පාලනය තියන්නේ Tamanගේ අතේ. හරි. දැන් අපි බලමු ගෙවීම් කරන විදිය. බලන්න මේකේ තියෙනවා හරිම පැහැදිලි ක්‍රමවේදයක්. ගෙවීම් කරන්නේ හදන කවර ප්‍රමාණයට. ඒ වගේම හැම සතියෙම බදාදා දවසේදී සල්ලි කෙලින්ම Tamanගේ බැංකු ගිණුමටම එනවා. ඉතින් හරිම විනිවිද භාවයකින් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩේ කරනවා. ගෙවීම් ගැන නම් කිසිම විදියක සැකයක් තියාගන්න එපා කියලා එරළ පැහැදිලිවම සහතික වෙනමෝ. ඒ කියන්නේ ඒක විශ්වාසනීයයි කියන එකට දෙන ලොකුම සහතිකයක් නේද? හොඳයි එහෙනම්. අපි දැන් බලමු මේ අවස්ථාව ඇත්තටම ගැලපෙන්නේ මොන වගේ අයටද කියලා. දැන් බලන්න, ගෙදර දොරේ වැඩ කටයුතු කරන ගෘහණියකට තමන්ගේ වැඩ ටික ඉවර වෙලා තියෙන පොඩි වෙලාවෙදී උනත් මේක කරන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වල නිරත වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් දේශන නැති වෙලාවට මේක හොඳ අමතර ආදායම මාර්ගයක්. හැබැයි ඉතින් මේ දෙගොල්ලන්ට විතරක්ම නෙවෙයි. ඇත්තටම අමතර ආදායමක් ඕනම කියලා හිතන ඕනෑම කෙනෙක්ට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් දැන් හිතේ තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන්න ඇති ඉතින් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. මේ ප්‍රශ්නය සමහර විට තමන්ගේ මූල්‍ය නිදහස කරා යන ගමනේ පළවෙනි පියවර තියන්න උදව්වක් වෙන්නත් පුළුවන්. එහෙනම් දැන් ස්වයං රැකියාවට අදාළ ඔක්කොම විස්තර ඔය දැනගත්තනේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ ස්වයං රැකියා අවස්ථාව එක්ක නිවැරදිව සම්බන්ධ වෙන්නේ කියලා. ඊටාම පහසුවෙන් වගේම 100%ක්ම නොමිලේ ඔයාට මේ ස්වයං රැකියාව සමග සම්බන්ධ වෙන්න පුරුවන්. ඒකට ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඔයාලට ලබා දීලා තියෙන මෙන්න මේ ලින්ක් එක ඔබන එක. දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන පහලින් තියෙන join කියන බටන් එක ඔබලා එතනට ඔබේ නම සහ දුරකථන අංකයක් ඇතුළත් කරන එක විතරයි. ඉන්පසු වැඩ කරන දින 2ක් හෝ 3ක් ඇතුළත අපේ ආයතනයේ විසින් ඔයාව මේ සඳහා සම්බන්ධ කර ගැනීම සිදු කරනවා. මේ විදිහට ඊටම පහසුවෙන් ඔයාට රැකියාව එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ගැන ඔයාට තවත් මොනවා හරි දැනගන්න තියෙනම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.